ධම්මික පෙරේරා කියන පුද්ගලයා ආසියාවේ ඉන්න ප්‍රධානම කෝටිපතියන් අතර තැනක ඉන්න කෙනෙක්. රටේ ඉන්න ප්‍රධානම කෝටිපතියා. එයා පුදුම විදියට රටේ දියුණු වෙනවා. එතකොට රට ණය වෙනවා. රට මුළු ලෝකෙටම IMF, ඇමරිකන් ණය, චීනට ණය, ඉන්දියාවට ණය, මුළු ලෝකෙට ණය වෙලා. රටවැසියෝ එක පුද්ගලයෙක් ගත්තාම කොච්චර ණය වෙලා තියෙනවද? වැඩි හිතන්න ඕන මේ ගැන හිතන්න පොඩ්ඩක්. ධම්මික පෙරේරා කියන පුද්ගලයා විතරක් නෙමෙයි තවත් ව්‍යාපාරිකයෝ ගොඩක් ඉන්නවා. ටැක්ස් වංචා කරන වගේ ව්‍යාපාරිකයෝ උන්ඩියල් හවාලා කරන රටේ සල්ලි හොමාරු කරන සිගරට් මහා පරිමාණය රටේ විකුණනවා. මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ දේවල් නතර කරනකම් මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ. කොච්චර try කරත් වැඩක් නැහැ. අනිත් පැත්තෙන් හිලක් තියෙන හිල් වලින් වතුර ටික බේරලා යනවා වගේ සල්ලි ටික වෙන වෙන පැති වලට ගලාගෙන යනවා. රට හැදුවොත් මේ දේවල් කරන මිනිස්සුත් ඒ දවල් තරුණයොත් ඒ ව්‍යාපාරිකයොත් හැම කෙනෙක්ම මේ යහපත් පැත්තට හැරෙයි. ඉස්සල්ලා මේ දේවල් මුලින් ඉඳන් එකිනෙක හදන්න ඕනේ.